ඊයේ මම දැක්කා හරීම මගේ හදවත නතර කරපු හරිම සංවේදී පෝස්ට් එකක් එක දරුවෙක් දාලා තිනවා විෂයන් තුනම ෆේල් අනේ ඇයි මගේ අම්මේ මට මෙහෙම කරේ මගේ අවුරුදු 5ක් ඉවරයි මම සෙකන්ඩ් ෂයි එකේ අම්මට කිව්වා මට මේක කරන්න බැහැයි කියලා මට විද්‍යාව කරන්න බැහැයි කියලා මං අම්මට කිව්වා ඇයි මට මෙහෙම කරේ මං දැන් මොකද කරන්නේ අම්මේ කියලා පෝස්ට් එකක් දාලා තිබ්බා. ඔයා දන්නවද මට මගේ පෞද්ගලික අත්දැකීම් දෙකක් තියෙනවා මේ සම්බන්ධයෙන් මට සහ මගේ අක්කට මං මේ දෙකම ටක් ගාලා ඔයාලට කියන්නම්. ඔයා මේ වෙලාවේ තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. හරිද? හැමෝම දිනපොයට අප්පුඩි ගෙහුවට ඔයා වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැහැ. අඩුම ගානේ එක ගෙදර ඔයා ෆේල් වෙලා ඔයාගේ සහෝදරියක් හෝ සහෝදරයෙක් හොඳට විභාග පාස් වෙලා ඉන්නවා නම් ගෙදරට එනකොට කවුරු හරි අම්මයි තාත්තයි වැඩිම කතා කරන්නේ මුලින්ම කතා කරන්නේ කාගෙන්ද? එයා ගැන නේද? ඔයා ගැන නෙමෙයි. ඒකට හේතුව ඔයාට ආදරේ නැතුව නෙමෙයි. ඒක තමයි මනස ස්වභාවය. දැන් මගේ පන්තියෙත් ඉන්නවා මෙඩිසින් යන පාස් වෙච්ච ගොඩාක් දරුවෝ ඉන්නවා ඉන්ජිනියරින් ෆැකල්ටි යන පාස් වෙච්ච දරුවෝ ඉන්නවා. මං උනත් විශ් කළ පෝස්ට් එකක් දාන්නේ ඒ දරුවන්ටනේ. ෆේල් වෙච්ච ළමයි ඉන්නවා. ඒගොල්ලෝ ගැන කතා කරන්නේ නැහැ අපි. ඒක තමයි මනස ස්වභාවය. ඉතින් මං කියන්න හදන්නේ මෙච්චරයි. ඔයා මේ වෙලාවේ ඔයාට එන ප්‍රෙෂර් එක ඔයාට දරා ගන්න බැහැ කියලා මම දන්නවා. හැබැයි තේරුම් ගන්න කැම්පස් 10කට ගිහිල්ලවත් ඔයාට මේ අත්දැකීම ගන්න බැරි බව මොකද්ද? ජීවිතේ මොන දේ වුණත් වැරදුනහම ඉන්නේ ඔයාට ඔයා විතරයි. පවුලේ අයවත් කවුරුත් නෙමේ මේ පීඩනය මේ ප්‍රෙෂර් එක දරා ගන්න ඕනේ තනියම ඔයා. ඔයාගේ ජීවිතේ වගකීම තියෙන්නේ ඔයා ළඟ. ඒ නිසා හොඳට මතක තියාගන්න මම ඔයාට ඔප්ෂන් ටිකක් දෙන්නම්. දැන් මට ඔයා වගේම මටත් වෛද්‍ය විද්‍යාලයට යන්න බැරුව මමත් ඇඬුව කඳරින් ඉඳපු කාලයක් තිබුණා. හැබැයි මම අද සතුටු වෙනවා මට එහෙම වෙච්ච එක මගේ ජීවිතේ වෙනත් අතකට හැරිච්ච එක මම අද සතුටු වෙනවා. හැබැයි එදා මම ලෝකෙම පෙරලගෙන ඇඬුවා දුක් වුණා. මගේ හිත හදන්න කවුරුත් හිටියේ නැහැ එදා. මට හිටියේ මං විතරයි. ඒ නිසා මං හිතුවා ඔයා වෙනුවෙන් වචනයක් කතා කළ යුතුමයි කියලා මම. ඒ වගේම තමයි මං ඔයාට නිකන් කතා කරන්න නෙමෙයි ඔයාට ඔප්ෂන් ටිකක් දෙන ජීවිතේ. ඔයාට කරන්න පුළුවන් දේවල් තුනක් තියෙනවා. හරි? මෙච්චරයි. ඔයා දැන් ෆස්ට් ෂයි නම් කළේ ඔයාට තව ෂයි දෙකක් තියෙනවා නම් කරන්න. හරි අනිවාර්යයෙන්ම කරන්න ඔයාට පුළුවන් කියලා ඔයාට හිතෙනවා. එහෙම නැත්නම් ඔප්ෂන් නම්බර් 2. ඔයාට හිතෙනවා නම් දැන් මං කරේ බයෝමැත්ස් මට මේක කරගන්න බෑ ඊගාවට. ඒ කියන්නේ ඊගාව ෂයිකෙත් කළොත් මට මම මේකට කැමති නැහැ. මේක නෙමෙයි මගේ දේ. මං ගෙදරින් කියපු හින්දා අනිත් අය යාළු කරපු හින්දා මම මේක කරේ. දැන්වත් චේන්ජ් කරන්න. never too late. ඔයා ප්‍රමාද නැහැ. මොකද මගේ පුද්ගලික අත්දැකීමක් තියෙනවා. මගේ සහෝදරිය අද ලංකාවේ අංක 1 නීතිඥවරියක්. ඇය සෑහෙන සාර්ථක නීතිඥවරියක්. ඉතින් පළවෙනි පාර එක්සෑම් කරන්න යනකොට හරියටම විභාගයට මාස 4ක් තියෙද්දි මම කියපු දෙයක් නිසා අය තේරුම් ගන්නවා රයිට් මට ලෝ ෆැකල්ටි යන්න බෑ මෙන්න මේ සබ්ජෙක්ට් ටික කළොත් එහෙනම් මම දැන් මොකද කරන්නේ මම යාට කිව්වා රයිට් chance එකක් ගන්න මම උදව් කරන්න මාස 4යි සබ්ජෙක්ට් දෙකක් මාරු කරා ඉතින් ඒ තුනක් අරගෙන පෙරදෙණිය කැම්පස් එකේ ඉහළින්ම ඉංග්‍රීසි මීඩියම් ලෝ කොලෙජ් පාස් වුණා ඉතින් එයාට පුළුවන් නම් මට පුළුවන් නම් ඔයාටත් පුළුවන් හරි සබ්ජෙක්ට් එක මාරු කරන්න හිතේ තියෙනවා නම් දැම්ම මාරු කරන්න ලාස්ට් මිනිට් වෙනකන් ඉන්න එපා ඔප්ෂන් නම්බර් 3 ඔයාට ඒ දෙකම බැරි නම් හරි ඊගාවට වගේ හිනලයිස්තුවේ ඔයා ආසම දේ කරන්න දෙපාරක් හිතන්න එපා ඔයාට හදවතට දැනෙන්නේ මොකක්ද ඔයා ආස දේ මොකක්ද ඒ දේ කරන්න හරි ඔන්න ඔය ඔප්ෂන් තුනම ඔයාට තියෙනවා හැබැයි මට ඒ කාලේ මට මෙහෙම වචනකින්වත් සපෝට් එකක් දෙන්න කවුරුත් හිටියේ නැති නිසා මං හිතනවා මේ ඔප්ෂන් තුනෙන් මොකක් හරි වාට වැදගත් වෙයි කියලා. එතකොට ඔයා ෂයි තුනම කරපු කෙනෙක් කියනකො තර්ඩ් ෂයි කරපු කෙනෙක් කියනකො එහෙමනම් ඔයා ප්‍රයිවට් කරන්න. ප්‍රයිවට් කරන්න සල්ලි නැත්නම් ඔයාට මේ ලෝකේ ඔප්ෂන් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ ඔයාට රැකියාවක් කරන ගමන් ඔයාට ඉගෙන ගන්න පුළුවන්. part time jobs කරන ගමන් ඉගෙන ගන්න පුළුවන්. මම අවුරුදු 15 වෙනි රස්සාව කරා රිසෙප්ෂනිස්ට් කෙනෙක් විදිහට වැඩ කරන ගමන් ඉස්කෝලේ ගියා වීකෙන්ඩ් එකේ. එතකොට මට පුළුවන් නම් ඔයාට පුළුවන්. රැකියාව අවස්ථා තියෙනවා. පුංචි රැකියාවක් වුණත් හිතන්න එපා මේක මගේ තත්ත්වයට හරි නෑ එහෙම එකක් නෑ. සල්ලි වල ගහලා නෑනේ. මම ලොකු රැකියාවක් කළා මේක හම්බ කරේ මම හරිම පුංචි රැකියාවක් කළා මේක හම්බ කරේ කියලා. ඒ මානසිකත්වයෙන් මිදෙන්න. ඔයා ඔයාගේ හීන ගැන විතරක් හිතන්න. try එකක් දෙන්න. ජීවිතය අතාරින්න එපා මේ වෙලාවේ. මේ වෙලාවේ මම දන්නවාට එන ප්‍රෙෂර් එක යාළුවෝ හැමෝම කැම්පස් යනවා ගෙදරින් අම්මලාට කෝල්ස් එනවා නේද අය අහනවා මම දන්නවා ඔයා කොච්චර පීඩනයකද ඉන්නේ කියලා. හැබැයි මේ වෙලාවේ ඔයා වැටුනොත් විභාගේ ෆේල් වුණා වගේ මේ ජීවිතේ ෆේල් වෙන්න දෙන්න එපා. ඒක ඊට වඩා ගොඩක් දරුණුයි. ඒ නිසා මේ වෙලාවේ හිත හයිය කරගන්න දුකයි නම් අඬලා අඬලා දුක නැති වෙනකම් අඬන්න. ඒක ප්‍රශ්නක් නෑ. හැබැයි ඔයාට ජීවිතේ නැති වුණා නෙමෙයි මේ එක්තරා කඩින් විභාගයක් විතරයි මේ වට නැති වුණේ. ඒ නිසා ඒකත් මතක තියාගන්න අනිත් ඒ තමයි හොඳම දේ. කොච්චර හීන වලට පියාඹගෙන ගිය කෙනෙක් වුණා
ඔයා බඩගාගෙන දනගාගෙන හිමින් යන කෙනෙක් වුණා. මතක තියාගන්න සමහර විට අර පියාඹගෙන හීනෙට හයියෙන් යන කෙනාට වඩා දනගාගෙන බඩගාගෙන අත්දැකීම් අරගෙන කට්ට කාලා යනකොට සමහර විට අරයට වඩා ඔයා ලස්සනට හීනෙට ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඒ නිසා විශ්වාසයෙන් ඉන්න ඔයාට පුළුවන්.